LTL එක 170ක් විතර අල්ලගෙන ඉන්නවා මොනොපොලියක් කරගෙන. LTL එකේ ඉන්නේ CP එකේ ඉංජිනේරුන්ටත් ගෙවනවා, වටේ ඉන්න දේශපාලඥයන්ටත් ගෙවනවා. ඒක අල්ලගෙන ඒකෙන් එළිය වැඩ කරන්න බෑ. ඔබතුමා දන්නවා ඇමතිවරයා වශයෙන් කොච්චර අමාරුද කියලා LTL එකෙන් පිට වැඩ කරන්න. LTL ඔක්කොම ටෙන්ඩර් යන්නේ LTL එකට. ඒකේ කිසිම පෞද්ගලික ධනයක් නොවද ආණ්ඩුවෙම ණය අරගෙන ආණ්ඩුවෙම ඒ කරලා ගන්න ටෙන්ඩර් උත් ගන්න ආණ්ඩුවේ. මොකද ඒ ටෙන්ඩර් පටිපාටි අයින් කරලා තියෙනවා. මට ආරංචියක් ලැබුණා ඔබතුමාගේ අවසාන කාලෙත් ඉවරයි. one more minute. ඒකේ ආරංචියක් තිබ්බ කරු ඇමතුමා ඒ LTL ආයතනයට තියෙනවා ඒක ටෙන්ඩර්ස් වලට ඉදිරිපත් වෙන්න බෑ කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් තියෙනවා නම්. ඒකේ ඉන්න නිලධාරීන්ම තමයි ඒකට ඉදිරිපත් වෙන්නේ. ඒ ක්ලෝස් එක අයින් කරලා කියලා. අයින් කරලා ඉදිරිපත් කරනවා. ඒ හින්දා ඔබතුමාගේ අවධානයට යොමු කරනවා ඉතා ඉක්මනින් මේ බලශක්තිය ඒකට ඇමතුමා හොයන්න කවුද ඉල්ලාස් කරගත්තේ නඩුව දාලා පග අරගෙන. මම නම් කියන්නේ ඔබතුමා දන්නවා කවුද කියලා. ඒ නඩුව කරේ මගේ නීතිඥ මහත්තයෙක් එපා කියද්දි ඉල්ලාස් කරගත්තේ LTL එකට chance එක දෙන්න. ඒ හින්දා මේ ඔක්කොම මේ සුදන වගේ කතා කරාට දැන් පගා මරුව බවට පත් වෙලා අවුරුද්දයි කියලා. බලා ගන්න පුළුවන් හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට. අරුන් අවුරුදු 17ක් 18ක් ඉඳලා මේ අවුරුද්දට. ඒ හින්දා ඇමතුමා ඔබතුමා ඉතා ඉක්මනින් මේක කෙලින් කර නැත්තම් මේ රටේ අපි මේ බලශක්තිය හරියාකාරව පචක ජනතාව අන්දලා මේක අපි ජනතාවට මේ සහනය ලැබලා දුන්නේ නැත්නම් ඔබතුමාට මහවැලියෙන් අපේ නායකයෝ කරා අවසන් කරන්න